අපි නම් දැන් දරුවනේ අපි පටන් ගන්න හදන්නේ අලුත් ගණිත ගැටලුවකින්. ඒ කියන්නේ ඕගොල්ලන්ට පේපර් වලට විතරම එනවනේ අර කොඩි වැල් සම්බන්ධයෙන් ප්‍රශ්න එනවා නේද? කොඩි වැල් එතකොට පාට දීලා එහෙම නැත්නම් කණු දීලා ওই විදිහට එනවා එක එක ප්‍රශ්න එනවනේ. ඒකෙන් අපි අද කතා කරනවා කොඩි වැලක නැත්නම් වර්ණය අනුව ඒ කොඩි වැලේ තියෙන ඊළඟ කොඩියේ පාට දාගන්නේ කොහොමද? එහෙම නැත්නම් පිළිවෙලට යම් කිසි ගස් ටිකක් හැදුවොත් ඊළඟට එන්න ඕනේ ගහ මොකක්ද? මොනවා හරි අපි කියමුකෝ පිළිවෙලට මොනවා හරි දෙයක් තිබුණොත් මාගේ මාට තිබ්බොත් අවසානයේ මම කියන ඉලක්කමට අනුව මොකද්ද එන්න ඕනේ? උදාහරණයක් විදිහට ගත්තොත් මම කියනවා කොඩි වැලක් තියෙනවා. මේ කොඩි වැලේ තියෙනවා නිල් රතු කහ කියලා කොඩි පිළිවෙලට තමයි යමුණලා තියෙන්නේ. ඊට පස්සේ මම අහනවා එහෙනම් මේ කොඩි වැලේ 18 වෙනි කොඩියේ පාට මොකක්ද? කියන්න පුළුවන්ද? මං කියනවා පාට තියෙනවා මෙහෙම. මේකේ තියෙනවා නිල් රතු කහ. නිල් රතු කහ. නිල් රතු කහ. නිල් රතු කහ කියලා වර්ණ තුනකින් තමයි නිල් රතු කහ. හරි? හරිද? කහ කියලා තමයි වර්ණ තුනකින් තමයි මේ කොඩි වැලේ කොඩි අමුණගෙන යන්නේ. විශාල කොඩි වැලක්. එතකොට මේකේ කොඩි තියෙනවා 100ක් විතර අමුණලා තියෙනවා. දැන් අපි දන්නේ පාට තුනයි 1යි 2යි 3යි. පළවෙනි කොඩියේ පාට දන්නවා නිල් කියලා. දෙවෙනි කොඩියේ පාට දන්නවා රතු කියලා. තුන්වෙනි කොඩියේ පාට දන්නවා කහ කියලා. අහනවා ඔයගොල්ලන්ගෙන් 18 වෙනි කොඩියේ පාට ලියන්න කියලා කියනවා. දැන් කොහොමද ඔයාලා ලියන්නේ උත්තර? මොන පාට? 18 වෙනි කොඩියේ පාට කොහොමද? ඔයාලට දෙන්නේ පොඩි වෙලාවනේ. විනාඩියක් වගේ පොඩි කාලයක් ඇතුළත මේකේ උත්තරේ ඔයාලා ලියන්න. හරි. ඔයාලා කියනවා කහ. කොහොමද මේ කහ කියලා ගත්තේ? ඒකනේ අපිට වැදගත් වෙන්නේ. ගණන් කරගෙන ආවා. එතකොට ඔන්න ඔව් කහ. කොහොමද පුතා ගත්තේ ඒක? මේ පාට ටික ලියාගෙන ඊට පස්සේ මේ කොඩි 18ක් ඇනගෙන එන පාට බැලුවානේ. හරි ඒක එතකොට පුතේ දැන් කොඩි මම ඇහුවොත් 50ක් විතර කියලා. කොඩි 50ම අඳින්නවනේ. එතකොට සෑහෙන වෙලාවක් යනවනේ ඒක අමාරුයි ඉන්නේ. එහෙනම් මේකට මේ එහෙම නැතුව ලේසි ක්‍රමයක් මම කියලා දුන්නොත් ආස නැද්ද? ආසයි. ආසයි. එහෙනම් ඒ වගේ මේ වගේ එකක් ආවොත් පුතේ කරන්න ඕනේ මේ දීලා තියෙන පාටවල පළවෙනි පාටට ඔයා දාගන්න අංක 1. දෙවෙනි එකට දාගන්න අංක 2. තුන්වෙනි එකට දාගන්න බිංදුව. හරි? උතර මතක තියාගන්න මම දුන්නට ඕන පළවෙනි එකට දැම්ම අංක 1, දෙවෙනි එකට අංක 2 දැම්ම, තුන්වෙනි එකට දැම්ම මොකද්ද? බිංදුව. බැරි වෙලා හරි මේකේ 4ක් තිබ්බනම් මොකද කරන්නේ? 1, 2, 3 අවසාන එක තමයි බිංදුව. බිංදුව. හරි? තියෙන ප්‍රමාණය අනුව අවසාන එක කොහොමදත් බිංදුව. දෙකක් තිබ්බනම් 1 බිංදුව. මේ විදිහට තියෙන විදිහට දැන් මේක 3ක් නිසා මම 1 2 බිංදුව කියලා දැම්මා. ඒක ප්‍රශ්නේ දිහා තන මේක දාගන්න පුළුවන් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඊළඟට කරන්න ඕනේ අපෙන් අහලා තියෙන කීයද? 18 වෙනි එක අහලා තියෙන්නේ. කීවෙනි එකද අහලා තියෙන්නේ? 18 තමයි අහලා තියෙන්නේ. එහෙනම් මේ 18 කියන එක අපි පුතේ මේ තියෙන පාට ගානෙන් බෙදන්න ඕන. පාට කීයක් තියෙනවද? 3ක්. එහෙනම් 3ෙන් බෙදන්න ඕන. 3ෙන් බෙදපුවාම 18 3 කීයද? 6යි. 6 වරක් 3 කීයද? 18යි. 18යි. එහෙනම් යට ඉතුරුනේ බිංදුවයි. එහෙනම් ඉතුරු වෙච්ච ගානට අනුව මම මෙතන බලලා බිංදුව කොහෙද දැම්මේ? බිංදුව දාගෙන මොකේද? කහ. එහෙනම් පාට මොකද්ද? කහ. බැරි වෙලා හරි මෙතන මේ බෙදාගෙන ඉතුරුනා නම් එකක් ඉතුරුනා නම් මොකද්ද පාට වෙන්න ඕනේ? නිල්. බැලලා මෙතන දෙකක් ඉතුරුනා නම් රතු. අර වගේ පොඩි ඇද ගණන් කරන්න ඕනද? ඕනේ නැහැ. මං අහුවොත් ඔයාලගෙන් දැන් මේකෙන් අහනවා මම 26 වෙනි කොඩියේ පාට කුමක්ද? මොකද්ද පුතේ දැන් කරන්න ඕන? මේ මොකුත් නෑ මම ඕනේ මොකවත් මේවා දාලා නෑ. දැන් ඔයාලට පාට ටික දීලා තියෙනවා. අහනවා දැන් 26 වෙනි කොඩියේ පාට සොයන්න කියනවා. දැන් අර වගේ කොඩි 26ක් අපි අඳින්නෙත් නෑ. දැන් ඉක්මනින් වැඩේ කරගන්න පුළුවන්. මොකද්ද කරන්නේ? පළවෙනි එකට 1 දානවා. 2 දානවා. බිංදුව දානවා. ඊට පස්සේ මොකද්ද මම කරන්න ඕනේ? දැන් 26 නේ අහලා තියෙන්නේ. 26 බෙදනවා. කීයද බෙදන්න ඕනේ මම? 3. ඇයි 3ෙන් බෙදන්නේ? පාට 3ක්. මෙතන පාට 3ක් තියෙන නිසා 3ෙන් බෙදනවා. ඊට පස්සේ මොකද්ද දැන් කරන්න තියෙන්නේ?
මොකද කරන්නේ? 3 ඔව් 26 3ෙන් බෙදන්නවා. එතකොට කොහොමද දෙකට නැහැ. එහෙනම් මම 26ටම බලනවා. 26ට කීයක් තියෙනවද? කීයද? කීයද? නෑ නෑ මේ බෙදෙන කාණ්ඩ දැන්. කහ නෙමෙයි. කීයක් තියෙනවද? 8යි නේ? 8. ඔව්. 3 වරක් 8 කීයද? 3 වරකට 24යි. 24. කීයක් ඉතුරු වෙනවද? 2යි. දෙකක් ඉතුරු නම් මොකද පාට වෙන්න ඕන? රතු. වන්න පැහැදිලිද රතු? අයියෝ ඒක ලේසි නේද? ලේසි නේද? අන්න එහෙම ලේසි කියලා නියමයි. ලේසි කියලා ඔයාලගේ කටින්ම ආපු එක මම ලොකු සතුටක්. මොකද ඒ ලේසි වෙන්නේ මොකද ඔයාලට හොඳට ඒ තරම් තේරෙනවනේ. විභාගයේදී ඔව්. විභාගය ඔක්කොම ඔක්කොම ඒක වැරදිලා ඔක්කොම වැරදුනා නේද? ඒ වැරදුනේ මෙහෙම ඇඳ ගන්නකොට කොච්චර දැන් 100ක් විතර ඇහුවොත් පොඩි 100ක් අදින්න වර පේපර් එක කරන්න යන වෙලාවම යනවා නේද පොඩි 100ක්. එහෙනම් මේක දැන් තප්පර ගානේ වැඩි කොට දා ගන්න පුළුවන්. හරි මම එහෙනම් එකක් දෙන්නම්. මේක ලියාගන්න මේක ලියාගෙන මට උත්තරේ කියන්න. හරි ඉක්මනින් ලියාගෙන මම එකක් දෙනවා නේද? ඉන්නලයි මොට්ටම් වෙනවා. බලමු හරියට කවුද කරන්න කියලා. හරි. නූලක නිල් අලීලා කොළ නිල් කොළ කොළ රතු රතු වර්ණ කියන පාටනේ වර්ණයන්ගෙන් බැලුම් බෝල එල්ලා ඇත. 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 ඇත. මේ බැලුම් බෝල පුතේ තියෙන්නේ ඔය තියෙන පිළිවෙල තමයි මේ දිගටම එල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සල්ලාම එල්ලා දින මොන බලු පාටද? නිල්. ඊළඟට කොළ. ඊළඟට රතු. ඊට පස්සේ ආයෙ පටන් ගන්න මොකෙන්ද එනවා? නිල්. ආන් ඒ විදිහට තමයි දිගට එල්ලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ගෙන් අහනවා මෙහි ලියාගන්න මෙහි 39 වෙනි. මෙහි 39 වෙනි. බැලුණේ පාට කුමක්ද? බැලුණේ පාට කුමක්ද? බැලුණේ පාට කුමක්ද? බැලුණේ පාට කුමක්ද? හරි හදන්න. අන්න මට ගන්න විදිහ කියන්නකෝ හදන විදිහ කියන්නකෝ. 39 ඉස්සල්ලාම කරන්න ඕනේ පිළිවෙලට මට කියන්න මොකද ඉස්සල්ලාම කරගන්න ඕනේ? මේ 3ට 32 මේ ප්‍රශ්නේ දිහා බලලා හොඳට මේකේ දැන් මෙතන පාට වැරදි නේ මම දාලා තියෙන වෙන ටිකක් නේ. එතකොට මේකේ පාට මොනවද ලියා ගන්න ඕනේ? නිල් එක උඩින් එක දානවා. හරි. එතකොට ඕන් තියනවා නිල් එක උඩින් කීයද මොකක්ද දෙන්නේ 1. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? කොළ දෙක. කොළ. රතු බිඳුව 2. කොළ එක උඩින් මොකක්ද දෙන්නේ 2. ඊට පස්සේ රතු බිඳුව. රතු එකට එනවා මොකද්ද? බිඳුව. හරි. ඊට පස්සේ මොකද්ද මම කරන්න ඕනේ? අහලා තියෙන්නේ 39 වෙනි පාඩ. 39 ගන්න මේ පාඩ. 39 බෙදනවා 3. කොහොමද බෙදන්නේ එතකොට? 3ට 3 1යි. ඊට පස්සේ අර බිඳුව හදන්න ගෙනාවා. මම මෙතන දාන්න 9ට 3 ඒවා කීයද? 3යි. 3 වරක් 3 9යි. ඉතුරු නැහැ බිඳුව. එහෙනම් මොකද්ද මේකේ පාඩ? උත්තරේ මොකද්ද? රතු. නියමයි. හරි. නම් රතු තමයි උත්තරේ හදන්න. දෙකක් නෙමෙන්නේ. මොකද පුතේ? අනේ. කොහොමද දෙයක් දෙන්නේ? අනේ හරි. හරිනේ. දැන් ඔක තියෙන තව එකක් මම දෙනවා එකක් තියාගන්න. ඔකට ඉඳ තියාගන්න තව එකක්.
ඒක හදුවා. හරි හොඳයි. මේක තියාගන්න දැන් ඔන්න ඉස්සර වෙලා ගොඩාක් වෙලා ගත්තොත් දැන් ටක් ගාලා අපේ නියම. ඔන්න මේක තියාගන්න. මාලයක මුතු අමුණා ඇත්තේ මාලයක මුතු අමුණා ඇත්තේ මාලයක මුතු අමුණා ඇත්තේ මාලයක මුතු අමුණා ඇත්තේ කහ රෝස සුදු කහ රෝස සුදු යන පිළිවෙලටය එසේනම් මෙම මාලයේ හරි 52 වෙනි මෙම මාලයේ 50 නෙමෙයි සෝරි 42 වෙනි මේ මාලයේ 42 වෙනි මේ මාලයේ 42 වෙනි මුතු ඇටයේ වර්ණය කුමක්ද? එහෙනම් ඕක උතරම කරමු. එහෙනම් ඕක ඔහොම හදන්න. අපි මේ වගේම පුතේ තව තියෙනවා කණු ගණන් ඔය විදිහට කණු ගණන් එක ගණන් වර්ග තියෙනවනේ. අපිට හදා ගන්න අමාරු වෙනේ අර ධාතු කැට ගණන්. එතකොට අර තීන් තාලේප කරපු කැට ඒ වගේ තීන් තාලේප වෙච්ච නැති ඒවා ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ඔක්කොම මම කෙටි ක්‍රම වලට කියලා දෙනවා. එහෙනම් අපි දැනට මේ හදපු ගානේ අපි මෙතනින් නවතිනවා. ඔයාලට අභ්‍යාස කීපයක් මම දෙනවා. ඒ අභ්‍යාස ටික දැම්ම කරන්න ඕනේ. දැන් කරලා මට පෙන්නන්න ඕනේ.